අස්ලාමලයිකුම් අයිබෝවන් යාළුවනේ මෙන්න මේ වීඩියෝ එක දිහා පොඩ්ඩක් බලන්න මේක Facebook එකේ දාලා තියෙන්නේ ලංකාවේ කෙල්ලෙක්ට නේද මේ අපරාධ කරන්න කියලා. ඉතින් කෙල්ලෙක්ගේ කොණ්ඩ කපනවා පිලිපිනි කාන්තාවක්. ඒක නම් පැහැදිලිවම පේනවා පිලිපිනි කාන්තාවක් කියලා. ඒ වුණාට මෙන්න මේ කෙල්ල ලංකාවේ කෙල්ලෙක්ද කියලා කිසිම සාක්ෂියක් වීඩියෝ එකේ නැහැ. ඒ වුණාට ඒක දාපු කෙනා දාලා තියෙන ලංකාවේ කෙල්ලෙක් විදිහට තමයි දාලා තියෙන්නේ. ඉතින් බැලුමට ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාලගේ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනේ මේක අනිවාර්යෙන් පිටරට තමයි මේක වෙන්න ඕනේ. ඒ හින්දා ඒ අදාළ ආයතන වලට මේක දැනුවත් කරන්න ඕන වහාම. මෙන්න මේ සිද්ධිය දන්න කවුරු හරි ඔයාලගෙන් ඉන්නවා නම් අනිවාර්යෙන් එක්ක කමෙන්ට් එකේ ලියන්න. එහෙම නැත්නම් මෙන්න මේ සිද්ධිය කොහෙද සිද්ධ වෙන්නේ කියලා බලලා අදාළ තැන් වලට එම්බසියට වෙන්න පුළුවන් නැත්නම් ලංකාවේ විදේශ සේවා නීති කාර්යාංශයට වෙන්න පුළුවන්. අදාළ තැන් වලට මෙන්න මේ පණිවිඩය අරගෙන යන්න. ඉතින් මෙන්න මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම වීඩියෝ අවසානයේදී දාන්නම්. කවුරු හරි මෙන්න මේ සිද්ධිය පිළිබඳව දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේක වහාම අදාළ තැන් වලට යොමු කරන්න. ඒ වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් පුළුවන් තරම් ෂෙයා කරන්න. කවුරුන් හෝ මේ සිද්ධිය ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් මෙන්න මේ කෙනාව හොයලා බලලා මෙයාට සාධාරණ කිස්ස කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒ කොණ්ඩේ කපපු කාන්තාවට ඔයාලා දන්නවා ලංකාවේදීත් අපි දැක්ක ළඟදී සිද්ධියක් සුපර් මාකට් එකකින් කාන්තාවක් බඩු හොරකම් කරා කියලා ඒ සුපර් මාකට් එකේ වැඩ කරන අය වටේම ඉඳගෙන කොණ්ඩේ කැපුවා. ඒකට නීතියෙන් ලැබුණු දඬුවමත් ඔයාලා දැක්කා. ඉතින් කොණ්ඩේ කපනවා කියලා කියන බරපතලම වැරද්දක්. නිකන් ගහනවා බනිනවා වගේ දෙයක් නෙමෙයි කොණ්ඩේ කපනවා කියලා කියන බරපතලම වැරද්දක්. ඉතින් මෙන්න මේ පිලිපිනි කාන්තාවට අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම මේ සහෝදරියට එයා ලංකාවේ කෙනෙක් නම් අනිවාර්යෙන් අපි අදාළ තැන් වලට මේක යොමු කරලා එයාට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ වීඩියෝ එක පිටරටවල වල ඉන්න මේ මැද පෙරදිග විතරක් නෙවෙයි අනිත් රටවල වල පිටරටවල වල ඉන්න හැමෝටම මේක ෂෙයා කරන්න පුළුවන් තරම් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මේක අදාළ තැන් වලට මේක යොමු වෙන්න ඕන කියලා මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔයාලා හැමෝටම සුබ දවසක්. Lu tidak bisa dikasih hati Wita. Assalamualaikum warahmatullahi wabarakatuh. Hongkoi papa tak usah bisa terima, tapi nasa harus mungkin. Sa harus mungkin. Sa harus mungkin. Sa Wita, lu tadi kan bertarung kayu punya nyawa, buat apa lu harus? Saya harus balas dendam segini sakit hati dengan oh. Masa Rita, jawab kok. Masa bertemu sama Ham? Masa? Wah. Masa? Masa? Kau tidak bisa kasih hati kita. Apalagi harus kubuat denganmu? Allah kalian sekali saya bermasalah. Pas funes awin, hino kinamukti mo. Pas funes anten dua buat pas salah sama saya. Ay, untuk apa? Lu tadi untuk lu punya nyawa kan? Lu jangan lihat tadi. Tadi. Komentar Samita. Lu kasih tahu saya. Tapi kalau tujuan tidak ada asal, mati tidak ada guna. Hah? Tujuan tidak ada asal, mati tidak ada guna. Tadi lu sumpah untuk nyawa sendiri tau? Kasih bukti. Tadi! විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනාගත YouTube නාලිකාව රටවිරු අපේ අයිතිය